අපේ ග්‍රීන් හර්බල් පාරම්පරික මේ සමාගමේ තවත් වැදගත්ම නිෂ්පාදනයක් තමයි මේ සහන තෙල. මම හිතන්නේ ඒකත් ගන්න ගොඩක් කට්ටිය ඉන්නවා, ලක්ෂ ගණනක් ඉන්නවා. ඊටත් වැඩිත් වගේ මේකේ හැමෝම ගන්න යුතු දෙයක්. මේක අපි පබ්ලික් කරලා නැහැ, අපි ලොකුවට ඇඩ්වර්ටයිස් කරලා නැහැ. ඒක නිසා දන්නේ නැහැ ගොඩක් අය. මේක මොකද ශීර්ෂය අපේ වැඩියෙන්ම නිරෝගීව තියෙන්න ඕන තැනක් තමයි ශීර්ෂ කොටස. ඒකට අපේ ඔයගොල්ලන් කවුරුත් දන්නවා අපේ තියෙන හෝමෝන් බැලන්ස් නැති වෙලා ගොඩක් ආතතිය අද ඉගෙන ගන්න දරුවෝ ගොඩක් ආතතියෙන් ඉන්නේ රසලයි විශ්වවිද්‍යාල උත්තර ළමයින්ට රැකියාව නැති වෙලා ඒතනින් ආතතිය ජොබ්ස් නැහැ සුදුසු වයසේදී අවශ්‍ය දේවල් ගන්න විදියක් නැහැ. ඒ වගේ එකක් දෙකක් නෙවෙයි ගොඩාක් ආතතියෙන් ඉන්න සමාජයක් අද ඉන්නේ. ඒගොල්ලන් වෙනුවෙන්ම මේ හදලා තියෙන්නේ සහන තෙල. මේක ගෑවහම අපේ මානසික ආතතිය නැති වෙනවා. හොඳට නිින්ද යනවා. ඊළඟට ඇස් පෙනීම වැඩි වෙනවා. මතක ශක්තිය වැඩි වෙනවා. ඉගෙන ගන්න දරුවෝ ගොඩාක් ගෙනියන දෙයක් විශේෂයෙන් විශ්වවිද්‍යාල සහ ඉගෙන ගන්න පාසල් වල කුඩා දරුවෝගේ පටන් ඉපදිච්ච දරුවෝගේ පටන් මොලේ ගන්න සුදුසුම ගුවක් වටිනම තෙලක් තමයි සහන තෙල. මේක අඩංගු දේවල් විදිහට අපි කියනවා නම් දැන් නෙල්ලි ඒ වගේම කීකිරිඳිය ඔලු මාල සමන්දලා ඒ වගේ ඇතුළු තවත් ගොඩක් වටිනා ලුණු මිල වගේ දේවල් තමයි මේක අඩංගු වෙනවා. අපි කවුරුත් දන්නවා මනසට හොඳම දෙයක් තමයි ලුණු මිල කියන්නේ ගොටුකොළ. ඒ වගේ මේක වට්ටෝරුවක්. කියලා වෙද වට්ටෝරුවක්. පාම එක ප්‍රත්‍යක්ෂ වෙච්ච වෙද වට්ටෝරුවක්. ඒක තියෙන්නම මතක ශක්තිය වැඩි කිරීම කියලා. එතකොට මතක ශක්තිය විතරක් නෙමෙයි දැන් වයසට අම්මලා තාත්තලාට අනිවාර්යයෙන්ම උගල තෑග්ගක් විදිහට ගෙනියන්න හොඳම තෑග්ගක් මේක. ඒ අම්මලාට නිින්ද යන්නේ වයසට යනකොට හරියට මතකය නැහැ, ඇස් පේන්නේ නැහැ. එතකොට උගල දෙන්න ඕන වැදගත්ම විදිහේ වටිනාම තෑග්ගක් තමයි ග්‍රීන් හර්බල් එකේ සහන තෙල. මේක වෛද්‍යවරු ගොඩාක් අපෙන් ඉගෙනනවා. ඒ තුමන්ලා කියන්නේ මේක සහනයක්ම තමයි කියලා. ඒ සහන තෙල සහනයක්ම තමයි කියලා කියන්නේ ඔළුවට. ඒක නිසා අපි මොනවා කරන්නත් අපේ ශීර්ෂ කොටස හොඳින් තියාගන්න ඕනේ. මනස හොඳින් තියාගන්න ඕනේ. මනස නිරෝගීව තිබුණොත් තමයි, සැහැල්ලුවෙන් තිබුණොත් තමයි අපිට දෙයක් අලුතින් හිතන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. හොඳට ජයග්‍රහණ කරලා යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි හැමෝම ගැන හිතලා රටේ අත්‍යවශ්‍ය වුමනාවක් ලෙස සැලකලා මේ සහන තෙල නිෂ්පාදනය කරලා තියෙනවා.